හැමදිනාටම වාසනාවන්ත සුබ දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉකොන් ඇකඩමි YouTube නාලිකාවෙන් වැඩිහිටි පුරවැසියන් දැනුවත් කිරීමේ අරමුණින් තමයි මම මෙන්න මේ වීඩියෝ එක කරන්නේ. මුලින්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජීවිත අහිමි වූ සියලු දෙනාටම සහ අවතැන් වූ සියලු දෙනාටම ඉකොන් ඇකඩමි YouTube නාලිකාව විදියට අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ ඔවුන්ට අවශ්‍ය අවතැන් වුණු ජනතාවට ඔවුන් ඉන්න තැනින් නැගී සිටීමට ඔබ සියලු දෙනාගේම ඔබට පුළුවන් විදියට සහයෝගය ලබා දෙන්න කියලා විශේෂ මතක් කිරීමක් සිද්ධ කරනවා. එහෙනම් අපි බලමු මෙන්න මේ නිවේදනය මොකද්ද. විශේෂයෙන්ම 2025 නොවැම්බර් මාසයේ 27 වෙනිදා නිකුත් කරපු නිවේදනයක් මේක. ඒ අනුව ඔබ දන්නවා 26, 27 සහ 28 දින 3 පුරාවටම ශ්‍රී ලංකාවේ පැවතිය ඉතාමත් අයහපත් කාලගුණික තත්ත්වය, අධික වර්ෂාව සහ ගම් වතුර නායෑම් සියල්ල මෙන්න මේ දින තුනේ තමයි සිද්ධ වුණේ. එතකොට ඒ දිනවල ඔබව දැනුවත් කළේ නැහැ, ඔබ දැනුවත් කිරීමට හැකියාවක් තිබුණෙත් නැහැ පැවති ආපදා තත්ත්වයේ හේතුවෙන්. එතකොට මේකේ සඳහන් වෙනවා 2025 නොවැම්බර් මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි ප්‍රජාව, ඒ කියන්නේ වැඩිහිටි පුද්ගලයන්ගේ නොවැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනා මුදල බැංකුගත කළා කියලා 28 වෙනි දිනේ, ඒ කියන්නේ නොවැම්බර් 28 සිකුරාදා දවසේ තමයි මේ ප්‍රතිලාභ මුදල් ගිණුම්ගත කරන බව මේ නිවේදනයට අනුව සඳහන් වෙන්නේ. ඒතකොට අපි දන්නවා පැවති තත්ත්වය මත ගිය සිකුරාදා කියන්නේ බොහෝ ප්‍රදේශවලට ගම් වතුර පැවති දිනයක්. එතකොට ඔබ දන්නවා ඔබට ඒ බැංකු වෙත ළඟා වෙන්නවත් බෑ. ඔබ ආරක්ෂාකාරී තැන්වල තමයි ඉන්නේ නැත්තේ. ඒ නිසා මෙන්න මේ නිවේදනය අද මම ඔබට නිකුත් කරන්නේ පැවති තත්ත්වය ක්‍රමයෙන් පහවී යන නිසා. ඒ අනුව ඔබ සුරක්ෂිත නම්, ඔබ ඉන්න ප්‍රදේශයේ සුරක්ෂිත නම් මෙන්න මේ කියන වැඩිහිටි ප්‍රජාව, ඒ කියන්නේ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව ඔවුන්ගේ ඒ මුදල් ලැබෙන ගිණුමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔබ ප්‍රදේශයේ බැංකුව විවෘත වී ඇතනම් ඔබ ආරක්ෂාකාරී නම් පමණක් ගිහිල්ලා ඔබේ මේ මුදල ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ ඔබ සුරක්ෂිත නම් පමණක් පවතින රටේ තත්ත්වය අනුව ඔබ සුරක්ෂිත නම් පමණක් ඔබේ මේ නොවැම්බර් මාසයට අදාළ දීමනා මුදල දැන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එහෙනම් ඒක තමයි නිවේදනය. ඔබට මේ නිවේදනය මෙතන කියවා විස්තර දැනගන්න පුළුවන්. ඒ නිසා වඩාත් විමසිලිකාරී තත්ත්වයකින් තවමත් ඔබ කටයුතු කරන්න. හේතුව ආපදා තත්ත්වය යම් තරමකින් අඩු වී ගියත් අපි දන්නේ නැහැ. තවමත් අනතුරු ඇතිවිය හැකි සම්භාවිතාවන් බොහොමයක් උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත් ආශ්‍රිත ප්‍රදේශවල පවතිනවා. ඒ නිසා ඔබ වැඩිහිටි ප්‍රජාව විදියට ඔබ වඩාත් සුපරක්ෂයාකාරීව ඔබ ගිහිල්ලා ඔබට මේ මුදල ලබා ගැනීමට හැකියාවක් පවතිනම් පමණක් ලබා ගන්න කියලා කාරුණිකව මතක් කර සිටිනවා. එහෙනම් හැමදිනාටම වාසනාවන්ත සුබ අනාගතයක් වෙන්න හැමෝම පරිස්සමින් ඉන්න. ඒ වගේම අවතැන් වූ අයට ඔබට පුළුවන් විදියට උපකාරයක් කරන්නත් කියලා ඉකොන් ඇකඩමි YouTube නාලිකාවෙන් මතක් කර සිටිනවා. එහෙනම් හැමදිනාටම වාසනාවන්ත සුබ දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.